ඇෆර්මේෂන්ස් මොකක්ද මේ ඇෆර්මේෂන්ස් කියන්නේ? ඔයාලට ස්ක්‍රීන් එකේ පේනවා ඇති මම ලියපු ඇෆර්මේෂන්ස් කිහිපයක්. ගොඩක් අයට ඇෆර්මේෂන් බිලීව් කරන්න බෑ. මේක ෆේක් එකක් විදියට තමයි දැනෙන්නේ. ඇත්තටම මේක ෆේක් දෙයක් තමයි. ෆේක් දේ තමයි අපි බිලීව් කරන්නේ. අද මම ඔයාලට ස්ටෝරි එකකින් ඒ දේ කියලා දෙන්න හිතුවා. මේ ස්ටෝරි එකෙන් පස්සේ ඔයාලට අනිවාර්යෙන්ම කොහොමද හරියටම ඇෆර්මේෂන්ස් කරන්නේ සහ ඇෆර්මේෂන්ස් වලින් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න හැටි කියලා දෙනවා. ඔයාලට ස්ක්‍රීන් එකේ පේනවා ඇති කැරක්ටර්ස් දෙකක් ඉන්නවා. එක්කෙනෙක් අනුපමා, අනිත් කෙනා ඉරේෂා. මේ දෙන්නම එකම ඔෆිස් එකේ වැඩ කරන්නේ. ඔෆිස් එකේ කියනවා ජූනියර් මැනේජර් පොසිෂන් එකට ඔයාලා අතරින් එක්කෙනෙක් තෝරගන්නවා කියලා. ඉතින් අනුපමත් ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් වීඩියෝ එකක් දකිනවා. ඉරේෂාත් ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් වීඩියෝ එකක් දකිනවා. අනුපමා සහ ඉරේෂා දෙන්නම හිතා ගන්නවා මේක ෆලෝ කරන්න. අනුපමා හදාගන්නවා ඇෆර්මේෂන් එකක් මම තමයි ජූනියර් මැනේජර් කියලා. ඉරේෂාත් ඇෆර්මේෂන් එකක් හදාගන්නවා මම තමයි ජූනියර් මැනේජර් කියලා. ඉතින් අනුපමා ඇෆර්මේෂන් එක හදාගෙන ඒක හැමතිස්සෙම කියනවා. ස්පෙෂලි එයා උදේම නැගිට ගමන් මොබයිල් ෆෝන් එක අල්ලන්න කලිනුත් එයාගේ රියැලිටි එකට කනෙක්ට් වෙන්න කලිනුත් ඒ කියන්නේ ප්‍රශ්න කරදර දවසට කනෙක්ට් වෙන්න කලිනුත් එයා ඇෆර්මේෂන් 20-30 පාරක් විතර එකම ඇෆර්මේෂන් එක නිතර කියනවා. ඉරේෂත් එහෙමයි. එයාත් පටන් ගත්ත පළවෙනි කාලේ මේ විදිහට ඇෆර්මේෂන් එක කියනවා. හැබැයි අනුපමා ඒ ඇෆර්මේෂන් එකට අදාළ නෙගටිව් කිසිම දෙයක් හිතුවේවත් කිව්වේවත් නැහැ. ඒ වගේම එයාලගේ ඔෆිස් එකෙන් කෙනෙක්නේ තෝරගන්නේ. මේකට තව ක්වොලිෆිකේෂන් තියන අයත් ඉන්නවා. ඉතින් අනුපමා එයාගේ ස්කිල්ස් ක්වොලිෆිකේෂන් අනිත් අයත් එක්ක කම්පෙයාර් කරන්න ගියේ නැහැ. එයා සාමාන්‍ය විදිහට කරගෙන ගියා. පළවෙනි සතියේ ගියේ මේ විදිහට. හැබැයි ඉරේෂා ඇෆර්මේෂන් කිව්වට එයා අනිත් අයත් එක්ක තමන්ව කම්පෙයාර් කරනවා. මට ඩිග්‍රී එකකුත් නැහැ. මට ජූනියර් මැනේජර් වෙන්න පුළුවන් වෙයිද වගේ නෙගටිව් ඇෆර්මේෂන් එහෙමත් එයාගේ හිතේ තියෙනවා. හැබැයි පොසිටිව් ඇෆර්මේෂන් එයාට පුළුවන් හැම වෙලාවෙම උදේ නැගිට ගමනොත් ඇෆර්මේෂන් කියනවා. අනුපම එයාගේ ඇෆර්මේෂන් එක රෙකෝඩ් කරගෙන අහනවා. ඉරේෂා හැමතිස්සෙම හිතන්නේ ඒක කොහොමද වෙන්නේ? මට ක්වොලිෆිකේෂන් නැහැ. මේවා ඇත්තද? මේවා කරලා හරියයිද වගේ සිතුවිලි එයාගේ හිතට එනවා. මේ විදිහට තමයි පළවෙනි වීක් එක ගෙවිලා යන්නේ. දෙවෙනි වීක් එක පටන් ගත්තා. අනුපම එයාට පුළුවන් උපරිම ප්‍රමාණයක් ඇෆර්මේෂන් කියනවා. පොඩි ඩවුට්ස් ආවා. එයා ඒව වැඩි කෙයා කරන්න ගියේ නෑ. එයා හැම වෙලේම නෑ මට පුළුවන් ජූනියර් මැනේජර් වෙන්න. කොහොම හරි කරන්න පුළුවන්. මම වෙනවා කියන දේම එයා හිතුවා. ඉරේෂාට දෙවෙනි වීක් එක වෙනකොට ඇෆර්මේෂන් කියන්න අමාරු වෙනවා. එයාට ප්‍රශ්න කරදර වෙනකොට එයාට ඒක මගහැරෙනවා. එයා අනිත් එක රියැලිටි එකේ දේවල් වලට ටග් ගාලා රියැක්ට් කරනවා. දැන් ඔෆිස් එකේ කවුරු හරි සජෙස්ට් කරොත් කෙනෙක් මෙයා තමයි වෙන්නේ කියලා ඒ වගේම සර් මෙයාගේ ගොඩක් හොඳ කිව්වා මෙයා තමයි ජූනියර් මැනේජර් වෙන්නේ කියලා කියපු ගමන් ඉරේෂා ටග් ගාලා ඒකට රියැක්ට් කරනවා. ඒ කියන්නේ එහෙනම් මට ඒ පොසිෂන් එක නැහැ. එයාට තමයි ඒක ලැබෙන්නේ කියලා හිතනවා. දෙවෙනි සතියේ මේ විදිහට ගෙවිලා යනවා. තුන්වෙනි සතිය පටන් ගන්නවා. තුන්වෙනි සතියේදී අනුපමා විෂන් බෝඩ් එකේ පින්තූරයක් හදාගෙන එයාගේ ෆොටෝ එක දාලා ජූනියර් මැනේජර් කියලා එයාට පේන විදිහට තියාගන්නවා. ඒත් එයා ඇෆර්මේෂන් කියනවා. ෆීල් කරනවා, ග්‍රැටිටියුඩ් කරනවා. මෙහෙම ඉන්න ගමන් එයා ඩිග්‍රී එකක් පටන් ගන්න හිතුවා. එයා ඕපන් යුනිවර්සිටි එකට ගිහින් ඩිග්‍රී එකක් පටන් ගන්න ඔක්කොම වැඩ ලෑස්ති කරගන්නවා. ඉරේෂා තාමත් හිතන්නේ කොහොමද එහෙම වෙන්නේ? මෙහෙම වෙනවද? මට මේ ජූනියර් පොසිෂන් එක ලැබෙන්නේ එකක් නැහැ. අතරින් පතර ඇෆර්මේෂන් කියනවා. හතරවෙනි සතියත් පටන් ගන්නවා. ඔෆිස් එකේ කතාවක් යනවා මෙන්න මෙයාට තමයි ජූනියර් මැනේජර් පොසිෂන් එක ලැබෙන්නේ කියලා. ඒ නම අතරේ අනුපමාගේ නමවත් ඉරේෂාගේ නමවත් නැහැ. හැබැයි අනුපමා කලබල වෙන්නේ නැහැ. ඉරේෂා ටිකක් කලබල වෙලා එයා ඇෆර්මේෂන් කියන එක නතර කරලා දානවා. හැබැයි අනුපමා දිගටම එයාගේ දේවල් කරගෙන යනවා. මේ විදිහට මාස දෙකක් ගෙවිලා ගියාට පස්සේ අනුපමා එයාගේ ඩිග්‍රී එක රෙජිස්ටර් වෙලා ඒ වගේම ඉංග්‍රීසි ටිකත් හදා ගන්න ගමන් ඇෆර්මේෂන් ටිකත් ෆීල් කරන ගමන් හැමදාම ඒ දේවල් ටික කරා. ඉරේෂාගේ අතින් ඒක මගහැරලා තියෙනවා. ඒක එයා දැන් එච්චර ෆලෝ කරන්නේ නැහැ. දැන් මේ දේවල් එයා බිලීව් කරන්නේ නැහැ. දැන් ඒක වෙන කාට හරි තමයි ලැබෙන්නේ. මට හම්බ වෙන්නේ නැහැ. මගේ ස්කිල්ස් ක්වොලිෆිකේෂන් එහෙමත් මදි ජූනියර් මැනේජර් පොසිෂන් එකට යන්න කියලා. ඒ වගේම ඇෆර්මේෂන් කියන එකත් සම්පූර්ණයෙන්ම නතර කරලා දාලා තමයි තියෙන්නේ. ඊට පස්සේ මාස 3කට පස්සේ අනවුන්ස් කරනවා අනුපමා තමයි ජූනියර් මැනේජර් කියලා.
ඇත්තට මේක හැම වෙන්න හේතුව තමයි අනුපම එක්ස්ටර්නල් රියල්ටි එකට නැත්නම් අවුටර් වර්ල්ඩ් එකට එයා රියැක්ට් කරන්නේ නැහැ. එයා හැමතිස්සෙම හිතුවේ එයා තමයි ජූනියර් මැනේජර් වෙන්නේ කියලා. හැබැයි ඉරේෂ ගත්තොත් එයා හැමතිස්සෙම හිතන්නේ කොහොමද එහෙම වෙන්නේ? ඒක හරියනවද? මගේ ක්වොලිෆිකේෂන් නැහැ. කොහොමද ඒක වෙන්නේ? ආකාරය වගේ ඔෆිස් එකේ කවුරු හරි මොකක් හරි දෙයක් කිව්වහම හිතන්නේ එහෙනම් එයාට තමයි ඒ දේ ලැබෙන්නේ කියලා. ඒ වගේම ඉරේෂා අවුටර් වර්ල්ඩ් එකට ටක් ගාලා රියැක්ට් කරනවා. එයාට බිලිව් එකක් නැහැ. එයා කරන දෙයට කන්සිස්ටන්සි එකක් නැහැ. අනුපමා ගත්තොත් එයා කරන දෙයට හොඳ කන්සිස්ටන්සි එකක් තියෙනවා. එයාට ඒක ලැබෙනවා. එයාට පුළුවන් කියලා හිතෙනවා. නිරන්තරයෙන් තමන්ව විශ්වාස කරනවා. එයා ඒ නිසා ඩිග්‍රී එකක් සහ එයාගේ ඉංග්‍රීසි ටිකත් හදා ගන්නවා. එයාට මේ පොසිෂන් එකට එනකොට එයාට ඩිග්‍රී එකක් තිබෙන්නේ නැහැ. එයා ඒ දේවල් නෙමෙයි ફોකස් කරේ. එයා ફોකස් කරේ ඒ දේවල් හදා ගන්න ගමන් එයා ඉස්සරහට යන්නේ කොහොමද කියලා. ඉතින් ඒ නිසා මේ ඇෆර්මේෂන් ටික කාලයක් කරන්න වෙනවා. ඒක බිලිව් කරන්න වෙනවා. අවුටර් වර්ල්ඩ් එකට රියැක්ට් නොකර තමන්ව විශ්වාස කරන්න ඕනේ. ඒ වගේම අනිත් අයත් එක්ක තමන්ව කම්පෙයාර් නොකර ඉන්න ඕනේ. අවුටර් වර්ල්ඩ් එකේ ගොඩක් වෙලාවට දකින්න ලැබෙන්නේ නෙගටිව් දේවල්. ඒවා අපි බාර ගන්න නරකයි. කෙයා කරන්න නරකයි. අපි හිතන්න ඕනේ එකම දෙයයි. ඒ අපි කරන දේ බිලිව් කරන්න ඕනේ. ෆීල් කරන්න ඕනේ. තමන්ගේ කන්සිස්ටන්සි එක හදා ගන්න ඕනේ. එහෙනම් අද ඔයාට මේ වීඩියෝ එක වැදගත් කියලා හිතුණා නම් ලයික් කරන්න. එහෙනම් අදට මම ගෙන් එන්නම්. ඔබට ජය.